අපි හදන්න හදන්නේ කැරට් සුප් එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඒකට අපිට ඕනි කරනවා කපාගත කැරට්, තලාගත් සුදුලුණු ටිකක් සහ සූදුරු ටිකක්. කපාගත්ත කැරට් එකට අපි දැන් වතුර ටිකක් දාලා ලුණු කුඩු ටිකකුත් දාලා තම්බ ගන්නවා. ඒකටම අපි තැම්බීගෙන යනකොට අපි අර තලාගත් සුදුලුණු ටිකයි සූදුරු ටිකයි එකතු කරනවා. බ්ලෙන්ඩර් කරගත්ත මේ මිශ්‍රණය දැන් වාජනයකට දාලා අපි ආයෙ පාරක් පොඩ්ඩක් රත් කරගන්නවා. අවශ්‍ය නම් අපිට ඒ රස නැති නම් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් ආයෙ රත් කරලා ටිකක් රසණයට සුප් එක බොන්න ගන්න පුළුවන්. මේ වගේ දැන් උඩ තියෙනවා තනිකර මේ කැරට් විතරයි තියෙන්නේ. අනිත් උඩට තියෙනවා බලන්න. දැන් සුප් එක මේ වගේ ලස්සන වාජනයකට දාලා පිළිගන්න හදන්නේ. සුප් එක උඩි රෝගවල ටික ඒ වගේම පැතුරු මාළු ටික ඉහ ගන්නවා. ඔයාලට මාළු වෙනුට චිකන් නම් පාවිච්චි කරන්න පුළුවන්. සුප් එක බොනකොට මේක ක්‍රිස්පි ගැතියට හැපෙනකොට අමුතුම රසයක් දැනෙනවා.